දැන් මේ තවත් ජ්‍යාමිතිය ගානක් මේකේ අපිට කියලා තියෙනවා මෙන්න මේ විදියට කෝණ වර්ගයක් සමානයි මෙතනත් කෝණ වර්ගයක් සමානයි. එතකොට මේ කෝණයට මේ කෝණේ සමාන නම් මේ කෝණ දෙක සමාන බව පෙන්වන්න කියලා කියනවා. එතකොට කවුද මේ POQ කියන්නේ? POQ කියන්නේ මේ කෝණේ. කවුද මේ QOR කියන්නේ? QOR කියන්නේ මේ කෝණේ. එතකොට ROS කියන්නේ කවුද? මෙන්න මේ කෝණේ. ඊට පස්සේ මෙතන තියෙන AEB. AEB කියන්නේ මේ කෝණේ. BEC කියන්නේ මේ කෝණේ. CED කියන්නේ කවුද? මේ කෝණේ. මේ කෝණයට මේ කෝණේ සමානයිලු. මෙව සමානද කියලා දන්නේ නැති නිසා මම පොඩ්ඩක් එක වෙනස් වෙන්න මෙහෙම දානවා. මේ කෝණ තුනත් සමානයිලු. මේ තුන් දෙනා මෙහෙම සමානයිලු. මේ තුන් දෙනා මෙහෙම සමානයිලු. ඊට පස්සේ මෙතන තියනවා මොකද්ද? POS කියන එක්කෙනා AED ට සමානයිලු. කවුද POS? POS කියන්නේ කවුද? මෙන්න මේ ලොකු කෝණේ. එතකොට AED කියන්නේ කවුද? මෙන්න මෙතන තියෙන ලොකු කෝණ. එයාලා දෙන්න සමාන නම් POQ කියන කෝණය POQ කියන්නේ මෙයා POQ කියන කෝණය AEB කෝණයට සමානයි කියලා පෙන්වන්නලු. ඒ කියන්නේ මේ ලොකු කෝණ දෙක සමාන නම් මේ කෝණයට මේ කෝණේ සමානයි කියලා පෙන්වන්නලු. මේක එච්චර අමාරු කේස් එකක් නෙමෙයි. මේ බලන්නකෝ. දැන් මෙතනදී මම පොඩ්ඩක් මේ POS කියන කෝණය මෙහෙම ලියා ගන්නවා. මේවා POS කෝණය ලියනවා. POQ කෝණය එකතු කිරීම QOR කෝණය එකතු කිරීම ROS කියලා ලියනවා. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? දැන් POQ නේ අපේ අවශ්‍යතාවය. මේ දෙන්නවත් POQ ඇසුරෙන් ලියනවා. එතකොට මෙතන POQ කෝණය QOR POQ ට සමානයි. එතකොට මම මෙතන දානවා POQ කෝණය. ROS වෙනුවටත් මම මෙතන දානවා කාවද? POQ කෝණය. හරි. එතකොට මේ ඔක්කොම එකතු වුනහම 3යි POQ කෝණය කියලා එනවා. ඒ විදිහට මම මෙතනත් යනවා. මෙතනත් මොකද වෙන්නේ? AED කියන කෝණය ලියනවා කාගෙන්ද? AEB කෝණය එකතු කිරීම BEC කෝණය එකතු කිරීම CED කෝණය. එතකොට මොකද වෙන්නේ? දැන් AEB ඇසුරෙන් අපිට සීන් එක යන්න තියෙන්නේ. එතකොට AEB එහෙමම තියලා BEC වෙනුවට මම දානවා කාවද? AEB. CED වෙනුවට මම දානවා කාවද? AEB. අන්න දැන් මේ ඔක්කොමත් අපි මේ කෝණ ඇසුරෙන්ම ලිව්වා. එතකොට මේ තුන් දෙනාම එකම එක්කෙනා නිසා මම මෙතන ලියනවා 3යි AEB කෝණය කියලා. ඔන්න AED කියන එක්කෙනා AEB ඇසුරෙන් ලිව්වා. POS කියන එක්කෙනා මෙයා ඇසුරෙන් ලිව්වා. ඔන්න දැන් මම පොඩි වැඩක් කරන්න යන්නේ. අපිට දත්තයක් දීලා තියෙනවනේ හරිය. POS සමාන AED කියලා. එයාව මම මෙතන ලියා ගන්නවා. POS කෝණය කාට සමාන? AED කෝණයට සමාන නම් කියනවා. එතකොට POS කියන්නේ මෙයා. AED කියන්නේ මෙයා. දැන් මෙතනත් මට තව පොඩි වැඩක් කරගන්න බැරි වුණා. මේ බලන්න. POS කෝණය දෙපැත්තම තුනෙන් බෙදනවා. නේ? එතන මේ තුනට මේ තුන ගැපුණාම මෙතන POQ කියන කෝණය කාටද සමාන? POS කෝණය බෙදීම තුනට. එතන මෙතන මොකද වෙන්නේ? මෙතන AED නේ. එතන දෙපැත්තම තුනෙන් බෙදුවාම මොකද වෙන්නේ? මේ තුනට මේ තුන කැපිලා AEB කියන කෝණය සමාන වෙනවා කාටද? AED කෝණය බෙදීම තුනට. හරි. ඔන්න ඔය විදිහට එනවා. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? POS සමානයි AED කියලා දීලා තියෙනවනේ. එතකොට මම මෙතන පාවිච්චි කරනවා ප්‍රත්‍යක්ෂ පහට අණුව. මොකද්ද කරන්නේ? ප්‍රත්‍යක්ෂ පහට අණුව මේ POS කියන කෝණය සහ AED කියන කෝණය සමානයි කියලා දීලා තියෙනවනේ. මෙයාවත් බෙදනවා 3. මෙයාවත් බෙදනවා 3. ඔන්න දෙපැත්තම එකම සංඛ්‍යාවෙන් බෙදුවා. කාට අනුවද? ප්‍රත්‍යක්ෂ පහට අනුව. එතකොට මෙතන POS 3ෙන් බෙදුවම කාට සමාන? POQ කියන කෝණයට සමානයි. AED කියන කෝණය 3ෙන් බෙදුවම කාට සමාන? AEB කියන කෝණයට සමානයි. ඔන්න අවසානයේ මේ කෝණ දෙක අගෙන් සමාන වෙනවා.